දූවිලි වැදිලා මකුළු දැල් බැඳිලා අපි මොන හරි දෙයක් කාලයක් යූස් කරන්න නැතුව තිබ්බම මෙන්න මේ වගේ. හරියට පෞගේ කාලේ ටොප්කා YouTube channel එක වගේ. ඉතින් කොහොමද? ඔන්න අපි අවුරුදු 3මාරකට පස්සේ ටොප්කා වලින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරා. ඒ කියන්නේ හරියටම කිව්වොත් 2021 දෙසැම්බර් මාසෙට පස්සේ අපි මේ 2025 මේ මාසේ තමයි වීඩියෝ එකක් අප්ලෝඩ් කරේ. ඇයි අපි එහෙම ලොකු බ්‍රේක් එකක් ගත්තේ කියලා මම කතා කරන්න කලින් මේ වීඩියෝ channel එක පටන් ගත්ත කාලේ සහ ඒ කාලේ ලංකාවේ වාහන මාකට් එක ගැන සම්පූර්ණ බ්‍රීෆ්ලි ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. මේ channel එක පටන් ගත්තේ 2018 අවුරුද්දේ අගෝස්තු මාසයේ. ඔයගොල්ලෝ දන්නවා මේ යහපාලන ආණ්ඩුව කාලේ 2015 ඉඳලා පටන් ගත්ත යහපාලන ආණ්ඩුව කාලේ තමයි මේ මෑත කාලේ අවුරුදු 10ක විතර ඉතිහාසය ගත්තොත් අඩුම වාහන මිලක් තිබ්බේ. ඒ කාලේ සාමාන්‍යයෙන් ජපාන් කාර් එකක් ලක්ෂ 25කට 30කට වගේ ප්‍රයිස් රේන්ජ් එකේ මිලදී ගන්න පුළුවන්කම තිබ්බා. ඒ වගේම තමයි හොඳ ඔප්ෂන් තියෙන කේකා එකක් ලක්ෂ 30 ගානකට මිලදී ගන්න හැකියාව තිබ්බා. ඒ වගේම තමයි අනිත් ලොකු වාහනක් ගත්තත් ඒවත් බොහොම පහසුවෙන් affordable level එකකට මිලදී ගැනීමේ හැකියාව තිබ්බා ඒ කාලේ. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා 2020 මුල් වෙනකොට කොරෝනා වසංගතය ආවා. මේකත් එක්ක ලංකාවේ විදේශ සංචිත අඩු වෙන එක නවත්තන්න ඒ කාලේ තිබ්බ රජය විසින් වාහන ආනයනය තහනම් කරා తాවකාලිකව කියලා. හැබැයි ඒ తాවකාලිකව කියලා කිව්වට ඒක 2020 මාර්තු මාසයේ ඉඳලා 2025 පෙබරවාරි වෙනකම් අවුරුදු 5ක් විතර දිග කාල පරිච්ඡේදයක් වුන් වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නවත්තලා තිබ්බා. ඒකට හේතුත් ඔයගොල්ලෝ දන්නවා 2022 තිබ්බ ආර්ථික අර්බුදය නිසා ලංකාවේ සම්පූර්ණයෙන්ම ආර්ථිකය කඩා වැටුණා. මේ හින්දා වාහන ආනයනය කියන එක කොහෙත්ම කරන්න අවස්ථාවක් තිබෙන්නේ නැහැ. ඒ වගේම දැන් 2025 මේ අවුරුද්ද වෙනකොට ඔන්න දැන් නැවත අලුතෙන් පත්වෙච්ච රජය විසින් අවස්ථාව ලබා දීලා තියෙනවා ලංකාවට වාහන ආනයනය කරන්න. ඉතින් මේ අලුත් ආණ්ඩුව විසින් දාපු මේ අලුත් බද්ද ගැන මම වෙනත් වීඩියෝ එකකින් ඔයගලන්ට කතා කරන්නම්. දැන් මේ වීඩියෝ එකෙන් මම මේන්ලි කතා කරන්නේ ඇයි අපේ ලොකු නිහැඩියාවක් තිබ්බේ කියලානේ. ඉතින් මම අර කලින් කිව්වා වගේ 2018 අගෝස්තු මාසේ මේ channel එක පටන් ගන්න කාලෙ වෙද්දී ලංකාවේ වාහන වැඩියෙන්ම විකිණිච්ච අවුරුද්ද බවට 2017 18 වගේ කාලේ පත් වෙලා තිබ්බා. ගොඩාක් මිනිස්සු අලුත් වාහනයකට ගියා. මේ හින්දා ලංකාවේ අර සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ පවා වාහනය බොහොම පහසු මිලකට දැරිය හැකි මිලකට මිලදී ගැනීමේ හැකියාව තිබ්බා. ඉතින් මේ වගේ තිබ්බ කාලවකරණයකදී මම මේ channel එක පටන් ගන්නකොට මේක නෙවෙයි ලංකාවේ තිබ්බ පළවෙනි YouTube සිංහල කා channel එක. මේ channel එකට කලින් channels කිහිපයක්ම තිබ්බා. හැබැයි මට ඕන වුණා ටිකක් creative approach එකක් මේ content වලට ගන්න. මොකද මම පුංචි කාලේ ඉඳන්ම top gear බලලා තියෙනවා. ඒ වගේම තමයි මම වෙනත් කා channels ගොඩක් වෙලාට ආසාවෙන් නරඹලා තියෙනවා. මේ හින්දම දැන් මේ channel එකේ නම උන top කානේ. මේක මම inspire වුණේ top gear කියන එකෙන්. කොහොම වුණත් දැන් මේ විදිහට මම මේ channel එක පටන් අරගෙන හැබැයි මට අර අනිත් YouTube channels වල වගේ හැම වෙලේම මොන හරි වීඩියෝ එකක් දාලා එළියට එන්න අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ. මම ක්‍රියේටර් කෙනෙක් විදිහට හැම වෙලේම උත්සාහ කරේ හොඳ content එකක් මේ වීඩියෝ channel එක බලන අයට ලබා දෙන්න. හරි. දැන් අපි හැරෙමුකෝ 2020 වාහන ආනයනය තහනම් කරපු කාලෙකට. ඉතින් ඒ කාලේ වෙනකොට ලංකාවේ වාහන මාකට් එකට මොකද වුනේ? ලංකාවේ වාහන මාකට් එකේ ඉම්පෝට් කරන අන්රෙජිස්ටර්ඩ් වාහන ප්‍රමාණය සෑහෙන අඩු වුණා. සමහර වෙලාවට මම ඇත්තටම දැක්කා කාසෙල් වල තියෙන අන්රෙජිස්ටර්ඩ් වාහන පවා ඒ සේල් කාරයෝ ගොඩක් අය ඒගොල්ලෝගේ යාඩ් වල හංගගෙන පුළුවන් තරම් වැඩි මිලට විකුණන්න උත්සාහයක් ගත්තා. මම මේ ගැන 2020 සැප්තැම්බර් මාසේ වීඩියෝ එකක් අප්ලෝඩ් කළා මගේ අදහස් ඉදිරිපත් කරා ඒ ගැන. ඇත්තටම කියනවා නම් ඉතින් අර ඉල්ලුමට සැපයුම අනුව අර ඇඩම් ස්මිත්ගේ න්‍යායයන්ට අනුව ගත්තොත් සැපයුම අඩු වෙනකොට ඉල්ලුමක් තියෙනවා නම් වැඩියෙන් එතකොට බාණ්ඩ එක මිල ඉහළ යනවා. ඒක හරි. හැබැයි සාධාරණත්වයක් තියෙන්න එපා වෙළඳපළත් තුල. නමුත් මේ වෙළඳපළ සාධාරණත්වයක් මේ ඇති කරන්න ඒ කාලේ තිබ්බ රජය කටයුතු කරෙත් නැහැ. කොහොමත් ව්‍යාපාරිකයෝ බලන්නේ හැම වෙලෙම ලංකාවේ පුළුවන් උපරිමම Tamanට ලාභයක් ලබන්න. ඒක මේ සමාජ ක්‍රමය ඇතුලේ තියෙන පොඩි ප්‍රශ්නයක් මේ ධනවාදය ඇතුලේ. කොහොමුණත් මේ තත්ත්වයේ උඩ ලංකාවේ වාහනවල මිල උදාහරණයක් ගත්තොත් නිකන් ලක්ෂ 35ට තිබෙන නිකන් වැගන්ආර් කාර් එකක් ඒ කාර් එකම මාස කිහිපයකට පස්සේ ආපහු මාකට් එකට ඇවිල්ලා ලක්ෂ 40 ගණන් වලට විකිණිච්ච අවස්ථා මම දැක්කා. ඉතින් මේ ගැන මම ඔයගලන්ට මගේ YouTube channel එක හරහා මීට කලිනුත් දැනුවත් කරලා තියෙනවා. කොහොමුණත් මේ විදිහට ලංකාවේ වාහන මාකටේ ප්‍රයිස් හයික් එකක් ගියා. ඒ හයික් එක 2021 අන්තිම විතර වෙනකන් ගියා. හැබැයි ඒ වෙනකොට අර ලක්ෂ 35ට ගෙනල්ලා තිබ්බ වැගන්ආර් එක ලක්ෂ 60කට විතර ගිහිල්ලා තිබ්බේ. කොහොම වුණත් අපි නොහිතපු විදිහට ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණා 2022.
ලංකාවේ ජනාරගලයක් වුණා. මමත් ඒ ජනාරගලේ පළවෙනි දවසේ ඉඳලා එතන සහභාගී වුණා. හැබැයි කවදාවත් මම මේ channel එක හරහා ලංකාවේ දේශපාලනය පිළිබඳ කිසිම දෙයක් කතා කරලා නැහැ. ඉතින් 2022 වෙනකොට ලංකාවේ වාහනවල මිල විතර නෙවෙයි හැම දෙයකම මිල ගණන් අතිශය ඉහළ ගියා. උදාහරණයකට අපි ගමුකෝ බිත්තරයක් රුපියල් 20ට අඩුවෙන් තිබ්බේ. හැබැයි 2022 අන්තිම වෙනකොට බිත්තරේ 3 ගුණයකින් විතර වැඩි කරලා රුපියල් 50ට 60ට විකුණන්න වෙළඳ කටයුතු කරා. ඉතින් මේ ආර්ථික ක්‍රමය ඇතුලේ තක්කඩි වෙළඳාම කියන එක සාමාන්‍යයෙන් පවතින දෙයක්. මේක කාසෙල් එකක් ගත්තත් සාමාන්‍ය සිල්ලර කඩේක ගත්තත් සාමාන්‍යයෙන් පවතින දෙයක්. ඉතින් මේ කා channel එක මම නවත්තන්න තීරණයකට ආවේ අන්න ඒක. මොකද මම කැමති වුණේ නැහැ මිනිස්සුන්ට අසාධාරණ විදිහට අධික ලාභ තියාගෙන වාහන විකිණන එක දකින්න සහ ඒකට සපෝට් කරන්න. මොකද සාමාන්‍ය YouTube කා channel එකක් කරනවා කියන එකත් එච්චර පහසු වැඩක් නෙවෙයි. මොකද අපිට බැහැනේ සල්ලි දීලා වාහනයක් අරගෙන ඒ වාහනේ ගැන රිවිව් එකක් කරලා ඒ වාහනේ විකුණලා ආපහු වාහනයක් අරගෙන එහෙම කරන්න බෑ. අපි ගොඩක් වෙලාවට කටයුතු කරන්න වෙන්නේ කාර් සේල් වලට ගිහිලා ඒ කාර් සේල් වලින් වාහනයක් අරගෙන ඒගොල්ලොත් එක යම්කිසි නෙගෝසියේෂන් එකකට ඇවිල්ලා ඒගොල්ලන්ගේ කාර් සේල් එක අපි ප්‍රොමෝට් කරනවා නම් ඒකට යම්කිසි ප්‍රොඩක්ෂන් කොස්ට් එක charge කරලා එතකොට මේ වීඩියෝ එක හදන්න වෙනවා. ඉතින් එහෙම කරන්න වෙනවා මේ මාකට් ඉකොනොමි එක ඇතුලේ. හැබැයි අපිට ප්‍රොඩක්ෂන් කොස්ට් එකක් යනවා. මොකද මාත් එක්ක වැඩ කරනවා. මේ වීඩියෝ එක රෙකෝඩ් කරන කැමරාමන් කෙනෙක් ඉන්නවා. ඒ වගේම මේ වීඩියෝස් එඩිට් කරන එඩිටර් කෙනෙක් ඉන්නවා. සමහර අවස්ථාවල මම ප්‍රසන්ටර්ස්ලා පාවිච්චි කරනවා. ඒ වගේම ප්‍රොඩක්ෂන් ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නවා. මේ වගේ කීප දෙනෙක්ම මාත් එක්ක වැඩ කරනවා. එතකොට මට අර නිකන් නොමිලේ වීඩියෝ එකක් හදනවා කියන එකත් ප්‍රායෝගිකව කරන්න බෑ. ඉතින් සමහර කාසෙල්කාරෝ මට අත්දැකීම් තියෙන ඕන තරම් ලක්ෂපතියෝ, කෝටිපතියෝ. හැබැයි වීඩියෝ එකක් හදන්න ඒගොල්ලන්ගේ සේල් එකත් ප්‍රොමෝට් වෙන විදිහට කරලා දෙන්න සමහරට පොඩි මුදලක්වත් ඔවුන් වියදම් කරන්න කැමති නැහැ. මන්නේ මේකත් එක හේතුවක් තමයි මම වැඩි ලොකුවට කන්ටෙන්ට්ස් දාන්න යන්නේ නැත්තේ. මොකද මම දැකලා තියෙනවා අනිත් ලංකාවේ තියෙන සිංහල YouTube කා channels ගත්තොත් සේල්ස් වලට ගිහිලා නෙගෝෂියේෂන් එකක් වෙලා නිකන් හරි වීඩියෝ එකක් හදලා දෙන්න තැනට ගිහිල්ලා තියෙනවා. මම නම් ඒ YouTubers-ලටත් කියන්නේ එහෙම කරන්න එපා. මේ ට්‍රේඩ් එක ඇතුලේ තමන් කරන මහන්සියට යම්කිසි වටිනාකමකුත් තමන් තියාගන්න. මොකද ඕගොල්ලෝ එතකොට එහෙම නිකන් වීඩියෝ එකක් හදලා දෙනවා ඕගොල්ලන් කන්ටෙන්ට් එකක් දාන්න try කරනකොට වෙන්නේ ඕගොල්ලන්ට සිද්ධ වෙනවා ඒ කාසෙල් වල කියන බොරුත් අහලා ඒ විදියටම වීඩියෝ එකක් හදන්න. මොකද මම හොඳටම දැකලා තියෙනවා සමහර ලංකාවේ තියෙන YouTube කා channels වල ඒ වාහන ගැන අතිශෝක්තියෙන් කතා කරනවා. ඒ වාහනේ නැති දේවල් මවල පෙන්නලා කතා කරනවා. හැබැයි টොප් කා විදියට අපි කිසිම අවස්ථාවක ලෑස්ති නැහැ මිනිස්සුන්ව අන්දලා මිනිස්සුන්ට බොරු මවාපෑමක් කරලා දෙයක් ප්‍රොමෝට් කරලා විකුණන්න. ඒ හින්දා තමයි අපි බොහෝ අවස්ථාවලදී කන්ටෙන්ට්ස් අඩුවෙන් දැම්මේ. ඒ කියන්නේ සමහර වෙලාවට මම මාස 2-3කට සැරයක් එක වීඩියෝ එකක් වැටෙනවා. නමුත් YouTube අවකාශය ඇතුලේ අපි කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ ඇල්ගොරිතම් එක ඇතුලේ අපිව අප් වෙන්න නම් අපිට සිද්ධ වෙනවා මාසිකට වීඩියෝස් 2-3ක්වත් මිනිමම් දාන්න. හැබැයි ඒ විදිහට මම කරන්නේ නැතුව මම අර ක්‍රියේටර් කියන තැන ඉඳලා විතරක් බොහෝ අවස්ථාවල කන්ටෙන්ට් නිර්මාණය කරා පහුගිය කාලේ. ඒ හින්දා තමයි 2018 ඉඳලා 2021 දෙසැම්බර් වෙනකන් මේ කාලය ඇතුළත මම කන්ටෙන්ට්ස් බොහොම අඩු ප්‍රමාණයක් දාලා තියෙන්නේ. හරියටම ගත්තොත් වීඩියෝස් 42ක් වගේ ප්‍රමාණයක් අපේ මේ පළවෙනි version එක ඇතුලේ. ඉතින් අපි මේ අලුතෙන් 2025 ඉඳලා පටන් ගන්න මේ Top Car 2.0 වලින් අපි බලාපොරොත්තු වෙනවා මාසෙකට වීඩියෝ 2-3ක් හරි මිනිමම් ඕගලන්ට ගේන්න. විශේෂයෙන්ම කාර් රිවිව් එකක් හරි මාසෙකට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා තව සෙග්මන්ට්ස් කීපයක් කරන්න. ඒ කියන්නේ වාහනවල මේන්ටෙනන්ස් ගැන ඕගලන්ට වෙනම සෙග්මන්ට් එකක් තියෙන. ඒ වගේම වාහනවල අලුත් නිවුස් මොනවද වාහන ලෝකේ අලුතින් වෙන රිලීසස් මොනවද වාහනවල තියෙන ඉෂුස් ගැන කතා කරන්නේ. ඒ වාහන සම්බන්ධ නිවුස් කියන සෙග්මන්ට් එකකුත් මම ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේ මේ channel එක ඉදිරියේදී නම් ගොඩක් ඇක්ටිව් විදියට කන්ටිනියු කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මම තව දෙයක් ස්තුතිකාන්ත වෙන්න ඕන මේ වීඩියෝස් බලන ඔයාට. මොකද 2021 දෙසැම්බර් මාසේ මම මේ channel එක නවත්තනකොට මේකේ subscribers හිටියේ 33500ක් වගේ. හැබැයි මේ වෙනකොට දැන් අවුරුදු 3මාරක් ගිහිල්ලා කිසිම වීඩියෝ එකක් දාන්න නැතුවත් ඒ subscriber level එක subscribersලා 4000කින් වැඩිතර වැඩි වෙලා තියෙනවා. ඉතින් අපේ channel එකේ කිසිම content එකක් වැටෙන්නේ නැතුවත් මේ channel එක follow කරපු ඒ හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට සමහර අවස්ථාවලදී කෝල් කරලා මගෙන් විවිධ දේවල් අහලා ඒකමම මගේ contents ගැන මට මේ සුබපතපු අයටත් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ. කොහොම වුණත් Top Car 2.0 මේ අලුත් ආරම්භයත් එක්ක මම බලාපොරොත්තු වෙනවා ලංකාවේ වාහන මාකට් එක ගැන අලුත් contents දාන්න ඉදිරියේදී නැවතත්. හැබැයි අර කලින් වගේම තමයි අපි පුළුවන් තරම් මේ වීඩියෝස් බලන ඔයාට සාධාරණයක් වෙන විදිහට ඕගොල්ලන්ව අන්දන්න නැතුව
හොඳ කන්ටෙන්ට්ස් කියන්න මං සහතික වෙනවා. එහෙනම් ළඟදිම දවසක අලුත් කන්ටෙන්ට් එකක් එක්ක අපි හමු වෙමු. මගේ නම තාරක, මං ගිහින් එන්න. See you.